ගොඩක් දේවල් දැනෙන්නේ ඒ තරම් වේගයකින් මේ ඇතුලේ සිතුවිලි නිෂ්පාදනය වෙන හින්දා. ඒකේ යම්කිසි පොඩි ප්‍රමාණයක් අපේ චිත්ත වේග බවට පත් වෙනවා. ඒ චිත්ත වේග තමයි අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය දුක් බය. මේ සමාජයේ තියෙන පහසුව තියෙන. ඒත් අද වෙනකොට මම හිතන්නේ ඖෂධ ගත්තා. ඉතාමත් හොඳ ඖෂධ තියෙන අතුරු ආබාධ ගොඩාක් අඩු ඖෂධ පාවිච්චි කරනවා. මුල් අවස්ථාවේදී රෝග තත්ත්වයෙන් එළියට ඇවිදින් සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන හැකියාව ස්ථානයේ කටයුතු කරන ගමන් මේ ඖෂධ පාවිච්චි කරගෙන තමන්ගේ ජීවිතය ගත කරනවා. ආන්සාව, විෂාදය, රක්තිය අක්‍රමිකතාවය වගේ රෝග 100% සුව කරලා ඖෂධත් නවත්වනවා. කෙටි කාලයකින් තවත් ඉක්මනින් ඖෂධවල ප්‍රමාණය අඩු කිරීම. මේ පාරේ වාහනයක් අපි ඉස්සරහට එද්දී අපි බයයිනේ. ඒක සාමාන්‍යයි. ඒක ඉඳන් ගයින් කරනවා. අපි ඇත්තටම බයින් තමයි අපි වාහනේ උඩට බ්‍රේක් ටික තියෙනවද ලයිට් තියෙනවද කියලා බලන්නේ. මේ සාමාන්‍ය පරාසයෙන් එහාගේ වෙනස් වූ ස්වරූපය තමයි අසාමාන්‍ය කියන්නේ. මානසික රෝග තත්ත්වයක් දක්වා යනවා. භාවිතය තුල දැඩි බලපෑම් වෙනවා. අයිබෝවන් ඉතින් අදත් අපි මෙඩිකේස් වලින් එකතු වෙලා ඉන්නවා වෙනද වගේම ඔබට ඔබගේ සෞඛ්‍යයට වැදගත් වෙන විශේෂ උපදෙස් සහ විශේෂ මාතෘකාවක් යටතේ කතා කරන්න. ඉතින් අපි වෙනදටත් ඔබ දැනුවත් කරනවා කායික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන්ම අපි වැඩිපුර කතා කරලා තියෙන්නේ කායික සෞඛ්‍ය පිළිබඳව. හැබැයි අපි අද විශේෂයෙන් කතා කරන්න යනවා අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව. ඉතින් මගේ නම එලිෂාවදා. අද දවසේදී මේ වැඩසටහන මෙහෙයවීම සිදු කරන්නේ මම. ඉතින් අද දවසේ අපි මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා මනෝවෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ වෛද්‍යතුමා. අපි ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමනි. අයිබෝවන්. ඉතින් වෛද්‍යතුමනි අපි මුලින්ම කතා කරන්න කැමති මේ මානසික සෞඛ්‍ය ගැන කතා කරද්දී දැන් පුද්ගලයා අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයා ඉන්නවා අසාමාන්‍ය පුද්ගලයා ඉන්නවා. දැන් මේ සාමාන්‍ය සහ අසාමාන්‍ය කියන කොටස් දෙක අතර අපි වෙනස කොහොමද හඳුනගන්නේ? අපි මේ විදිහට කොහොමද වර්ගීකරණයක් සිදු කරන්නේ? ඔව් එන්න ක්ෂේත්‍ර මේක වැරද්දක්. මොකද හේතුව දැන් අපි ලෙඩ තියනවා කියනවා සාමාන්‍ය වෙනවා කියනවා ඒක අපි ඒ අතර සම්බන්ධයෙන් පත් කරගන්න කැමුලින් ඇත්තටම දැන් අපි එහෙම ගත්තොත් අපි සිතනාසේ දිව ශරීරයේ හරහා අපි සම්බන්ධ වෙනවා බාහිර පරිසරයට. මේ බැක්ටීරියා දෙයින් අපි රැට විදියට යනකම් මේ අපේ පංචේන්ද්‍රියේ පොදු සවිඥානික පොද ගණිතික පරිසරයක් එක්ක කරනවා. එතකොට අපි එන්නේ තියෙන දේවල් අපි දකිනවා. ඒවත් අපේ මේ ඇතුලේ අපි සිතිවිලි නිර්මාණය කරනවා. ඒතකොට ඒක අපිට හිතා ගන්න බැරි වේගයකින් වෙනවා. සමහරවිට ඇයිනොස්ට් මාපේ ඇහෙනවා. පරිසරයක් දැනෙනවා. ඒ වගේ එක මොහොතකදී ගොඩක් දේවල් දැනෙන්නේ ඒ තරම් වේගයකින් මේ ඇතුලේ සිතිවිලි නිෂ්පාදනය වෙන හින්දා. ඒකේ යම්කිසි පොඩි ප්‍රමාණයක් අපේ චිත්ත වේග බවට පත් වෙනවා. ඒ චිත්ත වේග තමයි අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය දුක්, බය, තරහ ආදී වශයෙන් කතා කරන්නේ. ඒ චිත්ත. ඒවා සාමාන්‍ය. ඉමෝෂන්ස් සාමාන්‍ය චිත්ත වේගදී. මේ චිත්ත වේගත් එක්ක අපි ජීවිතේ හැමදාම ක්‍රියාකාරකම් කරනවා. දැන් හිතමුකෝ දුකක් හිතෙනවා. මම මගේ දුක කියනවා. මට තරහක් ඇති වෙනවා. තරහට අදාළව මම ප්‍රතිචාර දක්වනවා. ඒතර ඊට අමතරව සමහර ලාවට අපිට වචනෙන් කියන්නත් බැරි. හරි? ඊට පස්සේ කය පාවිච්චි කරලා ප්‍රතිචාර දක්වන්නත් බැරි දේවල් අපි ඇතුළෙම හිතාගෙන ඉන්න ඕනේ. ඇතුළෙම ක්‍රියාත්මක වෙන්න. තමට කියන්න බෑ. ඒ කියන්නේ අපිට හිතේ ගොඩක් දේවල් අපි අස්සෙම තියාගෙන ඉන්නවා අපි. එතකොට මේ තුන් ආකාරයකට වචනේ වෙන්න පුළුවන්. සමහරට භාවාත්මකව මුහුණේ අපි ළඟ ඉන්න කෙනා දුකෙන් නම් ඉන්නේ අපි කියනවනේ ආද නිකන් මූඩ් එක පොඩ්ඩක් වෙනස් වගේ දුකෙන් වගේ කියලා. සමහරවිට අපි කියනවනේ බයම වගේ කියලා. එතකොට මේ තමයි අපේ ලයිෆ් එක. එතකොට සිතුවිලි හදලා ඒ වලින් චිත්ත වේග හදලා ඒවට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන ආකාර තුනක් ප්‍රධාන වශයෙන් අපි ගත්තා. ඒක වචනෙන් ක්‍රියාත්මක වෙනවා.
අතපය හතර සහ මුහුණ පාවිච්චි කරලා ඊට අමතරව අපේ අභ්‍යන්තරගතවම අපිම හිතනවා. දැන් මට මෙහෙම බැන්නනේ බලන්නකො ඉතින් මම මොකද කරන්න කියලා අපි ඇතුලෙන් හිතා ඉන්නවා. ඇතුලෙන් ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒතර මේ ක්‍රියාත්මක වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒක තමයි අපි සාමාන්‍ය ජීවිතයේ සිදු කරන්නේ. නමුත් කෙනෙකුට මේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති වුණොත් හිතමු දැන් අපි පාරේ වාහනයක් අපි ඉස්සරහට එද්දි අපි බයයිනේ. ඒක සාමාන්‍යයි. ඒකින්ද අපි අයින් කරගන්නවා. අපි ඇත්තටම බයින්ද තමයි අපි වාහනේ හොඳට බ්‍රේක් ටික තියෙනවද ලයිට් තියෙනවද කියලා බලලා යන්නේ. රැට අපි එළියට බහිනවනම් ලයිට් එකක් දාගෙන යන්නේ. නැත්නම් ටෝච් එකක් අරන් යන්නේ. ඒක අපේ ජීවිතයට අවශ්‍යයි. නමුත් හිතමු චූටි සතෙකුට අපි අනවශ්‍ය බියක් ඇති වෙනවා. නැත්නම් සමහරට අපි උඩ තට්ටුවකට නැගිද්දී අනවශ්‍ය දෙයක් ඇති වෙනවා. ඒකෝර මේ සාමාන්‍ය පරාසයෙන් එහා ගිය වෙනස් වූ ස්වરૂපය තමයි අසාමාන්‍ය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේදී බය තියෙන්න ඕනේ. හැබැයි ඒ බය අපි අදාළ නොවන අවස්ථාවලදී එහෙම නැත්නම් ඒක සමානුපාතික නොවන අවස්ථාවලදී අනවශ්‍ය බිය හට ගන්නවා නම් ඒක වෙනස්කමක්. ඒ වගේ අපේ මේ සාමාන්‍ය චිත්ත වේගවල වෙනස් වූ ස්වરૂපයක් අපි කියනවා මේ මානසික රෝග සහ ගැටලු කියලා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට සමහර විට ලොකු පරාසයක අපිට කතා කරන්න පුළුවන්. ඒක මට බලපාන්න පුළුවන්. හිතන්න මම හැමතිස්සෙම බයෙන් ජීවත් වෙනවා නම් ඒක මගේ සාමාන්‍ය පෞද්ගලික ජීවිතේට බලපාන. ඊට මගේ රැකියාවට බලපාන්න පුළුවන්. මගේ පවුලයට බලපාන්න පුළුවන්. මගේ සමාජයට බලපාන්න. ඒ වගේ විශාල පරාසයක් තුළ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ සාමාන්‍ය නොවන තත්ත්වය කෙනෙකුගේ චිත්ත වේග වලට ක්‍රියාකාරීත්වයට ඇතුළත් කොහොමද ඒක බලපාන්නේ කියලා. ඔව් අද දවසේ අපි මේ සම්බන්ධව පදනම සාකච්ඡාවක් තමයි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එක එක තත්ත්වයන් සම්බන්ධයෙන් එක එක රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න. එතකොට පරිතුමනි අපි දැන් කොහොමද අඳුරගන්නේ මේ අසාමාන්‍ය පුද්ගලයෙක්ට තියෙන මේ මානසික ගැටලු තත්ත්වයක්ද නැත්නම් යට තියෙන මේ මානසික රෝගී තත්ත්වයක්ද කියලා? ඔව් ඇත්තටම නිව්ස් දැන් මුලින් සාමාන්‍ය කෙනෙකුට යම් කිසි ඉදපොක ප්‍රශ්නයක් ගැටලුවක් තුළ එයාගේ දුක්ඛ ගතිය සාමාන්‍ය ස්වරූපයට වැඩි වෙනවා. හැබැයි විෂාදයේ කියන තත්ත්වෙට ගිහින්නේ නැහැ. සමහරට බයක් ඇති වෙන්න පුළුවන්. ආදිසිය කෙනෙකුට රැකියාවක් අහිමි වුණාම ඇත්තම අනාගතය පිළිබඳ බයක් එනවනේ. ඒක සාමාන්‍ය තත්ත්වෙන් එහාට ගිය බය වීමකුත් වෙන්න පුළුවන්. නමුත් ඇන්සයිටි එහෙම නැත්නම් කාන්තාව කියන රෝග තත්ත්වයට දක්වා ගිහින්නේ. ඕම් ඔය අතරමැදි අවස්ථාව. ඔය අතරමැදි අවස්ථාව අපිට වැදගත්කමක් තියෙන්නේ ඇයි? මේ අවස්ථාවේදී අපි හඳුනාගෙන ක්‍රියාත්මක වුණොත් අර රෝග තත්ත්වයට යාමට පෙර අපිට යාව නැවත යථා තත්ත්වයට සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් නෝමල් තත්ත්වයට. ඒ හින්දා මානසික ගැටලුවක් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පහසු නම් අපි හැමතිස්සෙම සමාජය තුළ මේ අවබෝධයෙන් ක්‍රියා කරනවා නම් නැත්තම් දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ මටම විසඳගත්ත හැකි මේක ලොකු ප්‍රශ්නයක් වෙන එක නෑ කියන අවස්ථාවල සමහර විට අපි උදව් ගන්න නැතුව අපි මේ ප්‍රශ්නය තුළ හිටියොත් යම් වෙලාවකදී අපිට මානසික රෝග තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. ඒකින්ද මානසික ගැටලුව කියන්නේ රෝගයක් තත්ත්වයක් දක්වා ගිහින්නේ නමුත් සමහර විට අපිට උදව් වර්ගන මේ තත්ත්වය වෙනස් කරගත යුතු අවස්ථාවක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි. එතකොට දැන් මේ මානසික රෝග නැත්තම් ගැටලු හෝ රෝගී තත්ත්වයක් ඇති වෙන්න බලපාන්න පුළුවන් හේතු සාධක මොනවද? ඔව් මේක ලොකු පරාසයක් ඇතුලේ අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම ජානමය බලපෑම අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. කෙනෙකුගේ පරම්පරාවේ යම්කිසි මානසික රෝගයක් හෝ ගැටලුවක් තිබිලා තියෙනවා නම් ඒ වගේ අයට මේ වගේ තත්ත්වයකට එන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. එතකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. යම්කිසි මානසික ගැටලුවකට හරි අපි ළඟට ආව කෙනෙකුගේ එයාගේ පරම්පරාවේ හෝ නැත්නම් පවුලේ කෙනෙකුගේ හෝ අතීතයේ එහෙම අත්දැකීමක් තියෙනවා නම් ඒ අයට එන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඊට අමතරව අපිට සමාජය තුළ අපි ජීවත් වෙද්දී අපිට නොයෙකුත් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා.
ඒ ගැටලු සමහර විට අධ්‍යාපනය කරන දරුවෙක් අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ ඉන්න කෙනෙක් විවාහ ජීවිතය සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. සමහරට විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන දරුවෙක් එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට වෘත්තියක් කරන කෙනෙක් ඒ අදාළ ආයතනයේ ඒ ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රශ්නයක් හින්දා සමහර විට කෙනෙකුට දැනෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයක්. ඊට අමතරව සමහර විට කායික රෝගවල ප්‍රතිඵල විදිහට උදාහරණයක් හැටියට දැන් තයිරොක්සින් හෝමෝනයේ අඩුවීම තුල හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය තුල කෙනෙකුට විෂාදය කියන තත්ත්වයට එන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතර එහෙම ගත්තාම මේ කය සහ මනස කියන දෙකම එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. ඒක කායික රෝගවල අවසාන ප්‍රතිඵලයක් විදිහට අපිට මානසික රෝග තත්ත්ව දක්වාම එන්න පුළුවන්. ඊට අමතරව මේ ස්නායු වලට සම්බන්ධ වෙනත් නොයෙකුත් රෝග තත්ත්වවල ප්‍රතිඵල විදිහට මානසික රෝග තත්ත්ව එළි දකින්න පුළුවන්. සමහරට පාකින්සන්ස් ඩිසීස් වගේ තත්ත්වයක්. එහෙම නැත්නම් සමහර වෙලාවට වෙනත් ස්නායු දුර්වල වීම නියුරෝ ඩිජනරේටිව් ඩිසෝඩර්ස් වලදී සමහර විට ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ගොඩක් අද වෙනකොට අපි දකින තත්ත්වයක් තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය තුල දැඩි බලපෑම් ඇති වෙනවා මානසික රෝග තත්ත්වයන් කරා එළඹෙන. විශේෂයෙන් අපි ඔය දකින කැනබිස් වගේ මත්ද්‍රව්‍ය තුලින් මානසික රෝග තත්ත්වයන් එන්න තියෙන අවස්ථා වැඩි කියලා මේ වෙනකොට බොහෝම අධ්‍යයනයන් වලින් හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව අපි නිකන් කතා කළ යුතු ඇත්තටම දැන් දරුවෙක් ළමා කාලයේදී පවුල තුළ ගොඩ නැගෙද්දී ඒ තියෙන බලපෑම සමහර විට ආදරේ කරුණාව සෙනෙහසේ තියෙන අහිමිවීම යම් බලපෑම අනිවාර්යයෙන්ම එන්න පුළුවන් දරුවාගේ පෞරුෂත්ව වර්ධනය සහ අනාගතයේ රෝග තත්ත්වයන්. එහෙනම් මේක ලොකු පරාසයක් තුළ මම ඔය කීපයක් කිව්වේ ලොකු පරාසයක් තුළ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙනම සාකච්ඡා කරන්න පුළුවන් ටොපික් එකක් මේ මොනවද බලපාන හේතු කියන එක. යම් අවබෝධයක් එන්න සාකච්ඡා කරන්න පුළුවන්. අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන් මේ දරුවන්ගේ ළමා කාලයේ සම්බන්ධව කොහොමද මේ මානසික රෝග වලට බලපාන්නේ කියන එක. අපි ඉදිරි දවසක ඒ සම්බන්ධව කතා කරමු වෛද්‍යතුමනි. දැන් අපි සමහරලාට බොහෝ විට සමාජයේ මතයක් තියෙනවා මේ මානසික රෝග වලට මේවට ප්‍රතිකාර කළා හරියන්නේ නැහැ, මේවා ප්‍රතිකාර හරියනවද, ඒවා සාර්ථකද නැද්ද කියලා මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට මිනිස්සු යොමු වෙලා තියෙන ඔය විවිධ ශාන්තිකාරම විවිධ මිත්‍යා මත පස්සේ ගිහිල්ලා මේවට එක ඒ වගේ ප්‍රතිකාර කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා තියෙන වෛද්‍ය ප්‍රතිකාර කොහොමද, මේවා සාර්ථකයිද, ප්‍රතිකාරයක් හරියට තියෙනවද, මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරමු අපි. ඇත්තටම ශිබ්බී බොහෝම සාර්ථක ප්‍රතිකාරකම අපිට තියෙනවා. කියන්නේ මානසික රෝග වලට දැන් විශේෂයෙන් බොහෝමයක් රෝග අපිට 100% සුව කරලා ඖෂධත් නවත්තන්න පුළුවන්. එතනදී විශේෂයෙන් මනෝවෛද්‍ය ප්‍රතිකාරات එක්ක අපි මනෝචිකිත්සක ප්‍රතිකාරات සම්බන්ධ කරගන්නවා. එතකොට තමයි මේකේ ප්‍රබලතාවය තවත් වැඩි කරලා ඒතර රෝගියා සමාජගත කිරීමේ පහසුව තියෙනවා. ඒතර අද වෙනකොට මම හිතන්නේ ඖෂධ ගත්තා. ඉතාමත් හොඳ ඖෂධ තියෙන අතුරු ආබාධ ගොඩාක් අඩු ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ ඖෂධත් එක්ක මුල් අවස්ථාවේදී රෝග තත්ත්වයෙන් එළියට ඇවිදින් සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන ගමන් සාමාන්‍ය ගෙදර දොරේ හිතමුකෝ තාත්තා කෙනෙක් විදිහට ඒ කටයුතු කරන ගමන් ස්වයං පුරුෂයෙක් විදිහට ඒ කටයුතු කරන ගමන් රැකියා ස්ථානයේ කටයුතු කරන ගමන් මේ ඖෂධ පාවිච්චි කරගෙන තමුන්ගේ ජීවිතය ගත කරගන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී අපිට ඒ රෝගයට අදාළ කාල සීමාව පාවිච්චි කරාට පස්සේ අපිට ඒ ඖෂධ ක්‍රමයෙන් අඩු කරලා ඒව නවත්වීමේ හැකියාව තියෙනවා. සමහර අවස්ථා තියෙනවා ඉතාමත් කලාතුරකින් වැඩි කාලයක් ඖෂධත් එක්ක ඉන්න වෙන අවස්ථාත්. නමුත් සාමාන්‍ය සුළු මානසික රෝග වගේ අපි ගත්තාම ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම කාන්සාව, විෂාදය, ග්‍රස්ති අක්‍රමිකතාවය වගේ රෝග 100% සුව කරලා ඖෂධත් නවත්තන්න පුළුවන්. මෙතනදී හරි වැදගත් මේ ඖෂධ ප්‍රතිකාරات එක්ක මනෝචිකිත්සක ප්‍රතිකාරات සම්බන්ධ කර ගැනීම. මොකද එතකොට මේ ඖෂධ ප්‍රතිකාරවල ඒ කියන්නේ ගුණාත්මක භාවය, ඒ කියන්නේ ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් අපි ළඟට එන රෝගීන්ට, එහෙම නැත්නම් සේවාලාභීන්ට සහ කෙටි කාලයකින් ඉතාමත් ඉක්මනින් ඖෂධවල ප්‍රමාණයක්
අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා අද ලෝකේ පිළිගන්න තමයි මේ හොලිස්ටික් අප්‍රෝච් එකක්. මේ සේරම මනෝචිකිත්සක ප්‍රතිකාර, මනෝවෛද්‍ය ප්‍රතිකාර සහ සමහරට අද ලෝකේ ඊට එහාට ගිය සමහර චිකිත්සක ප්‍රතිකාර, ඔය සංගීත චිකිත්සාව, නර්තන චිකිත්සාව, නේචර් තෙරපි, ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ කරන ආදී වශයෙන් බොහෝ ශේත්‍ර එකතු කරගෙන ඔවුන්ට ප්‍රතිකාර සඳහා අවස්ථා හදලා තියෙනවා. මම හිතන්නේ ඉතාමත් සාර්ථක ප්‍රතිකාරකම තියෙනවා. සාමාන්‍ය ජීවිතයක්ම ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් කිසිම පැකිලීමක් නැතුව. වෛද්‍යතුමනි, දැන් අපි දකිනා තව දෙයක්, මේ රෝගී වෙච්ච කෙනෙක් බොහෝ වෙලාවට මේ ප්‍රතිකාර ලබා ගන්න මැලිකමක් දක්වන, සමහර අය බයක්, ලැජ්ජාවක්, අපි අර කියන ස්ටිග්මා එකක් තියෙනවා සමාජයේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපේ ශරීරයේ වෙන රෝගයක් හැදුනොත් අපි ඒ සඳහා ප්‍රතිකාර ගන්න බය වෙන්නේ නැහැ. අපිට ඒ රෝගී තියෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට දියවැඩිය තියෙන පුද්ගලෙක් කියනවා මට දියවැඩියක් තියෙනවා. සහ අපි සාමාන්‍ය කැසක් හැමිරේසාවක් හැදුනොත් අපි ඒ වගේ දෙයකට ප්‍රතිකාර ගන්න බයවීමක්, ලැජ්ජාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ මානසික රෝගයක් වැරදුනම දැන් මානසික රෝගයක් කියන්නේ අපේ ස්නායු පද්ධතියේ ඇති වෙන දුර්වලතාවයක්. ඉතින් අපේ සාමාන්‍ය පද්ධතියක සිද්ධ වෙන දුර්වලතාවයක් නිසා ඇති වෙන තත්ත්වයක්. නමුත් මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මැලිකමක්, බයක්, ලැජ්ජාවක් තියෙන සමාජයේ පුද්ගලයන් අතර. මේ වගේ කෙනෙක්ට ඔබතුමාට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඇත්තටම කියනවා නම් මේ සමාජය තුළින් මේ අපවාදයක් එන තත්ත්වය ඉස්සර ගොඩක්ම තිබුණා. දැන් මේ කාලයත් එක්ක මම හිතන්නේ මිනිස්සුන්ගේ දැනුවත්කම මේ පිළිබඳව බොහෝ වැඩසටහන් කරනවා, පොතපත ලියවිලා තියෙන ඒවත් එක්ක අද වෙනකොට මම හිතන්නේ සුබවාදී පැත්තකට යොමු වෙමින් පවතී. නමුත් තාම ඒක 100% අවසන් නැහැ. අපිට මේ එකට හේතුව තමයි සමාජය තුළ කතාවක් තියෙනවා මේ මානසික රෝග කියන එක ගැන. අර නමකින් හඳුන්වන්න ඉස්සර මම නම පාවිච්චි කරන්න කැමති නැහැ. අන්න එතනදී නිකන් මේ සියලු මේ පාරවල් වල දඟලන, දුවන, කෑ ගහන එහෙම පිරිසක් ගන්නට තමයි මේ සමාජය තුළ දාලා තිබුණේ අතීතයේදී. නමුත් අද වෙනකොට මිනිස්සු දැනුවත්, උගත්කම් එක්ක, බුද්ධිමත්කම් එක්ක සහ සමාජ අවබෝධයෙන් සහ මේ පිළිබඳව ගවේෂණය කරනවා, රිසර්ච් බලනවා, වෙනත් ආටිකල්ස් බලනවා, ප්‍රෝග්‍රෑම් බලනවා. අද වෙනකොට බොහෝ වෙනස්කම් වෙලා තියෙනවා. ඇත්තටම අපි හදවතට සම්බන්ධ ප්‍රතිකාරයක් ගන්නවා. දියවැඩියා වගේ රෝගයකට ප්‍රතිකාරයක් ගන්නවා. අධිරුධිර පීඩනයට ප්‍රතිකාරයක් ගන්නවා. ගන්ධි අමාරු නැත්නම් ආතරයිටිස් වල ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම ස්නායු පද්ධතිය හා සම්බන්ධ ස්නායු චර්යාත්මක ගැටලුවක් තමයි මානසික රෝග කියන්නේ. ඉතින් එතකොට අරකයි මේකයි අතර වෙනසක් නැහැ. හරි. නමුත් අපි සමාජය තුළින් හදාගත් එකක් තමයි ඒක. නමුත් ලෝකේ සමහර රටවල් ගත්තාම ඇත්තටම දැන් මනෝවෛද්‍යවරයෙක් කියන්නේ නිකම් ෆැමිලි එකේ හිතවත්ම කෙනෙක්. ඒ කියන්නේ හරිම පොඩි ප්‍රශ්නකදී දරුවගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩිහිටියෙකුගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, දෙදෙනාගේ සබඳතාවය පිළිබඳ ලිංගික සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරට හිතමුකෝ තරහ යනවා. ඒක තුල බොහෝ ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා ෆැමිලි එක තුල. මේ හැම එකදීම ඉතාමත් ඉක්මනින් ගිහින් කතා කරන කෙනා තමයි මනෝවෛද්‍යවරයා කියන්නේ. නැත්නම් මනෝචිකිත්සකවරයා කියන්නේ. එතකොට මං හිතන්නේ මේ තත්ත්වය අනාගතයේදී අපේ සමාජය තුල මේ වැඩසටහන් වලින් දැනුවත් වීම තුළින් මොකද මේක ඇත්තටම එහෙම සමාජය තුල අපවාදයට ලක් වෙන කරුණක් නෙමෙයි. අර අනිත් සාමාන්‍ය ඉන්ද්‍රිය වගේ මේ ඉන්ද්‍රිය ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග තත්ත්වයක්. ඒක චර්යාවට බලපානවා, හැසිරීමට, අපේ චිත්ත වේගයන්ට. ඒකින්ද මේක ප්‍රතිකාර වලින් ඉතාමත් හොඳ විදිහට විසඳගෙන සාමාන්‍ය සතුටින් ජීවත් වෙන ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මේ මනෝ චිකිත්සාවයි මේ මනෝ වෛද්‍ය ප්‍රතිකාරය කියන දෙක අතර වෙනස අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්, ඇත්තටම මනෝ චිකිත්සාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව කියන්නේ දැන් මනෝ වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍යවරයෙක් එයාගේ පළවෙනි උපාධිය MBBS කියන උපාධිය තියෙනවා. ඒකත් එක්ක ඖෂධ ප්‍රතිකාර පිළිබඳව දැනුම ඒවත් එක්ක ඊට පස්සේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් කරලා ඒ පිළිබඳව ඒ මාර්ගයේ ගිහින් ඉඳන් ප්‍රතිකාර කරනවා. මනෝ චිකිත්සාව කියන්නේ සයිකොලොජි කියන සබ්ජෙක්ට් එක. එක තුලින් ඉගෙනගෙන මනෝ චිකිත්සාව පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව අපිට ඉදිරියේ ඒ කියන්නේ ඒ පිළිබඳව නොයෙකුත් ක්‍රියාමාර්ග තියෙනවා.
ඒ මනෝ චිකිත්සකවරයෙක් ගොඩනගා ගත යුතු ස්කිල්ස් තියෙනවා. ඊට පස්සේ දැනුම තියෙනවා. ඊට පස්සේ ප්‍රායෝගික හැදෑරීම් මේ සේරම කළා මනෝ චිකිත්සාව පිළිබඳව කෙනෙකුට කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්, සීනියර් කවුන්සලර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සයිකොලොජිස්ට් හරි මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ ශාස්ත්‍ර දෙක වෛද්‍ය විද්‍යාව සහ මනෝ චිකිත්සාව කියන මේ ශාස්ත්‍ර දෙක ඉතාමත් වැදගත් හැම කෙනාටම. මොකද හේතුව මේ දෙක එකතුව ප්‍රායෝගිකව මොකද මම ඇත්තටම දැන් මුලින්ම PhD කරේ සයිකියාට්‍රි වලට මනෝ වෛද්‍ය විද්‍යාවට. ඊට පස්සේ මම PhD එක සයිකොලොජි වලටත් කරා. මොකද ඒකේ වටිනාකම මට තේරුණු හින්දා මම හිතන්නේ මේ විශ්වවිද්‍යාවවල මම උගන්වද්දී වුණත් මට ඒක හරි පහසුවක් වෙනවා. මොකද මේ ශාස්ත්‍ර දෙක ඉතාමත් ළඟින් සම්බන්ධ වෙලා තියෙනවා. මොකද සාමාන්‍ය මනෝවිද්‍යාවයි අසාමාන්‍ය මනෝවිද්‍යාව කියලා දෙක දැනගද්දී සාමාන්‍ය මනෝවිද්‍යාවේ ක්‍රියාකාරකම් දැනගෙන ඉන්න ඉපේ අසාමාන්‍යයකට යන්න කොහොමද කියලා දැනගන්න. ඒකින්ද ප්‍රතිකාරවලදී මනෝ වෛද්‍යවරු විශේෂයෙන්ම ඖෂධ ප්‍රතිකාරات එක්ක ප්‍රතිකාර කරනවා. ඊට ඉතාමත් ලොකු රුකුලක් පිටුවහලක් උපකාරයක් ආධාරයක් කරගන්න පුළුවන් අපිට මනෝ චිකිත්සක ප්‍රතිකාර තුන. මේ දෙක එකතු කරගත්තොත් ලොකු ප්‍රතිලාභයක් අපිට සේවා ලාභියා සඳහා ලබා දෙන්න පුළුවන්. ඔව් වෛද්‍යමනි. ගොඩක් පැහැදිලි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම. ඉතින් අද අපි කතා කරේ මේ මානසික රෝග සම්බන්ධව පදනම් කරුණු පිළිබඳව. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විවිධ රෝග සම්බන්ධ උදාහරණයක් විදිහට විෂාදය වගේ බොහෝ බහුලව දක්නට ලැබෙන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන්න. ඉතින් අපි දන්නවා දැන් මේ මානසික සෞඛ්‍ය කියන එක කායික සෞඛ්‍ය කියන එක දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. අවසාන වශයෙන් මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ මානසික සෞඛ්‍ය කොහොමද කායික සෞඛ්‍යයට බලපාන්නේ සහ කායික සෞඛ්‍ය කොහොමද අපේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ? මේ දෙක අතර පවතින සම්බන්ධය කොහොමද? ඇත්තටම දැන් මේ දෙක එකිනෙකට සම්බන්ධයි, වෙන් කරන්න බෑ. අපි කායික වෛද්‍යවරු මානසික වෛද්‍යවරු එහෙම ආදී වශයෙන් වෙන් කරගෙන හිටියට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධයි. මොකද කායික රෝගවල බලපෑම මනසට බලපානවා වගේ මානසික රෝග බලපෑම කායට බලපානවා. නිකන් සරල උදාහරණයක් ගත්තොත් අපි නිකන් සමාජය තුල ඇහෙනවනේ මේ දවස්වල නිකන් මට ස්ට්‍රෙස් වගේ ආවා. හරි ආතතිය ආව සීනි වැඩි වුණා කියලා. නැත්නම් ප්‍රෙෂර් වැඩි වුණා කියලා. ඉතින් අර මනසේ ස්වභාවය එකට බලපානවා. අර මං ඉස්සෙල්ලා කතා කරේ සමහර හෝමෝන ක්‍රියාකාරීත්වයන් බලපාන්න පුළුවන් මානසික රෝග තත්ත්වයන් සඳහා. විශේෂයෙන් මානසික රෝග වලට බලපාන්නේ ස්නායු රසායනික වුණාට හෝමෝන බලපෑම වෙනත් කායික රෝග හිතමුකෝ දිගු කාලීනව පවතින කායික රෝගයක්. පිළිකාවක් වගේ ආතරයිටිස් එකක් වගේ චර්ම රෝගයක් ඒවල බලපෑමත් මානසිකව බලපාන්න පුළුවන්. ඒතර මේ දෙක අතර වෙන් කළ නොහැකි සබඳතාවයක් තියෙනවා. බොඩි මයින්ඩ් ඩුවලිසම්. ඒ දෙකේ එකතු වීම හරිම වැදගත්. මොකද අපි එකකට ප්‍රතිකාර කරද්දී විශේෂයෙන් මනෝවෛද්‍යවරු මානසික රෝග වලට ප්‍රතිකාර කරද්දී මුලින්ම බලන දෙයක් තමයි මේ හා සම්බන්ධ කායික රෝගයක සබඳතාවයක් තියෙනවද කියලා. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද හේතුව නැත්තම් සමහරට අපි මේක කෙලින්ම මානසික රෝගයක් විදිහට දාගත්තොත් ඇත්තටම කායික රෝගයක ප්‍රතිඵලයක් විදිහට වෙන්න පුළුවන් මේ මානසික රෝග තත්ත්වයට පත් වෙලා තියෙන. ඒකින්ද මේ දෙක අතර වෙන් කළ නොහැකි දැඩි සම්බන්ධයක් තියෙනවා කියන මේ දෙකම පිළිබඳ අවබෝධය ඉහළගෙන තමයි හැම වෛද්‍යවරයෙක්ම මේ ප්‍රතිකාර සිදු කරන්නේ. ඔව් වෛද්‍යතුමනි ගොඩක් පැහැදිලි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම. මේ වගේම මම හිතනවා දැන් අද අපේ වැඩසටහනෙන් ගොඩක් ප්‍රයෝජනයක් ගන්න ඇති. මේ වැඩසටහන බලන අය ලොකු ප්‍රයෝජනයක් ගන්න ඇති. ඉතින් අද වැඩසටහනේ අපිත් එක්ක එකතු වුණ මනෝවෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ වෛද්‍යතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වැඩසටහනේ එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ කාලය සහ දැනුම බෙදා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරනවා අපේ මෙඩිප්ලේස් ගැන ඔබේ කායික මානසික සහ සෞඛ්‍ය ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට මෙඩිප්ලේස් හරහා ඔබට ඔබේ ගැටලු ඉදිරිපත් කරලා උපදේශන සේවා සහ අනිකුත් සේවා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙඩිප්ලේස් හි අපි සෝදානම් වෙලා සිටිනවා ඔබගේ සියලුම ගැටලු සඳහා පිළිතුරු සපයන්න සහ උපදේශන සේවා සඳහා යොමු කරන්න. ඉතින් අපි තවත් දවසක වැදගත් මාතෘකාවකින් හම්බ වෙනකම්
සියලු දෙනාටම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ දිවියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. ස්තුතියි අයිබෝන්.